Hello guys. ඔයාලා හැමෝම පිළිගන්නවා travel with Kevin in Europe channel එකට. ඉතින් කීප දෙනෙක් මට මැසේජ් කරලා තිබ්බා අයියේ වීඩියෝස් පරක්කු වෙන්නේ. මල්ලිකෝ වීඩියෝ කියලා අහලා. ඉතින් හැමෝම කරනවා වගේ වීඩියෝස් කරන්න මම ආස නැහැ. ඉතින් වෙනස්ම දෙයක් ඔයාලට හැමදාම පෙන්වන්න තමයි මම try කරන්නේ. ඉතින් අද ඒ වගේ තැනකට ඇවිල්ලා ඉන්නවා රුමේනියාවේ බූරස්ට් වල ඕල් ටවුන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන අද මම කරන වීඩියෝ එක ගොඩක් විශේෂයි. මොකද ලංකාවේ මම දන්නවා ඉන්නවා මේ ආසයි ආමි එකේ ඇඳුම් අඳින්න දේවල් පාවිච්චි කරන equipments accessories වලට ගොඩක් ආස කට්ටිය ඉන්නවා. ඉතින් අද මම එහෙම තැනකට ඇවිල්ලා තින්නේ රුමේනියාවේ Kagi.pro කියන shop එකට. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මොනවද මේ shop එකේ තියෙන්නේ කියලා. ඉතින් හරිම ආසයි හිතෙනවා. ඉතින් දේවල් දැක්කහම ලංකාවේ අපිට ඒ දේවල් ගන්න විදිහක් නැහැනේ. දැන් තියෙන ප්‍රශ්න. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මේ shop එකේ මොනවද අපිට ගන්න තියෙන දේවල් කියලා. මගේ යාළුවෙක් ආවේ ඉස්කෝලේ කාලේ ඉඳන් යාළුවෙක් දවසක් එයා මුලින්ම මේ shop එකට ඇවිල්ලා සපත්දයක් අරන් තිබ්බා. ඊට පස්සේ මට මේ shop එක ගැන කිව්වේ මෙහෙම රුමේනියාවේ shop එකක් තියෙනවා කියලා. ඉතින් අද මම ආවා එයාත් එක්ක මේ shop එක බලන්න. ඉතින් මේ trousers තියෙනවා empty sizes වලින් තියෙනවා. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. t-shirts තියෙනවා, jacket තියෙනවා. මම දන්නා ලංකාවේ ගොඩක් කට්ටිය ආසයි මේ දේවල් වලට. මමත් ආසයි. ඉතින් අපිට ලංකාවේ මේ දේවල් පාරේ යනගෙන යන්න බෑ. මේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඉතින් නීතිමය ප්‍රශ්න. හැබැයි ලංකාවේ විතරයි මම දන්න විදිහට මේ ප්‍රශ්න තියෙන්නේ. වෙනත් රටවල මේ ප්‍රශ්න නෑ. අපිට මේකට ආදරය කරන හැමෝටම මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මිනිස්සුත් හරි ආසෙන් පාවිච්චි කරන මේ රටේ විතරක් නෙවෙයි මම දන්න ගොඩක් රටවල මේ වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපේ ලංකාවේට තමයි ඉතින් මේ ආසාව ඉෂ්ට කරගන්න විදිහක් නැත්තේ. මොකද කලිසමක් ඇඳගෙන ගියත් පොලිසියෙන් ඉතින් ප්‍රශ්න. ඉතින් ඇත්තට මේ රටවල එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආසාවන්නේ මිනිස්සු හමුදාවට ගොඩක් ආසයි. ඉතින් මේ දේවල් මිලදී ගන්න තියෙනවා මේ රටවල වල. මේ shoes තියෙනවා. කැමති විදියට sizes තියෙනවා. ඉතින් බලලා ගන්න පුළුවන්. තියෙනවා. ඉතින් කැමති ලීටර් ප්‍රමාණය සයිස් එකකින් තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. quality bags තියෙනවා. මේ තියෙන්නේ ලීටර් 35. ඔක්කොම 35. මේක ඇවිල්ලා ලීටර් 30. උඩ තියෙනවා. ඊට වඩා ලොකු ප්‍රමාණවල උඩ ගන්න තියෙනවා. binoculars තියෙනවා. headlights තියෙනවා. පොඩි ලයිට් වර්ග තියෙනවා. පොඩි දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම මේ බැච් තියෙනවා මෙතන. බැච් ගන්නත් පුළුවන්. ඔයාලට ආස විදියට. පොකට් තියෙනවා මේ බෙලට් එකට එහෙම දාන. වොලට් තියෙනවා. බෙල්ට් මෙතන තියෙනවා ගොඩක් දේවල් බලන්න නයිස් තියෙනවා. ගොඩක් නයිස් වර්ග තියෙනවා මෙතන. අවුත් මෙතන ගන්න පුළුවන් එක එක ඩිසයින් වලින් තියෙනවා. hat තියෙනවා. ලොකු ගණන් නැහැ. මේ hat එකක් තුනත් මේ රොන් 54යි. ඔක්කොම 54යි. 59ක් තියෙනවා. එච්චර ගණන් නැහැ. හරිම සාධාරණ ගණන් ගන්න දේවල් තියෙනවා. දේවල් තියෙනවොත් බලන්න පුළුවන්. මම ඔයාලට මේ shop එකේ link එක දාන්න. ඔයාලා link එකට ගිහිල්ලා location එකත් බලා ගන්න පුළුවන්. එමුත් එන්න. එහෙම ලොකු ගණන් කියලාත් නෑ. හරි සාධාරණ ගණන් වලට තියෙනවා. ඉතින් මේ පරණ helmet එකකුත් තියෙනවා. සමහර දේවල් තියෙනවා මේ දෙවන ලෝකෙදී මම හිතන්නේ පාවිච්චි කරපුවා වෙන්නත් ඇති. මේ යූස් කරපු දේවල් ගන්න තියෙනවා. හරි දුර්ලභයි. ඉතින් මේ දේවල් බලන්න හම්බුන එක ගොඩක් වටිනවා.